මැජික් ආච්චි. නිලු එයාගේ ආච්චිව බලන්න ගමට ආවා. සෝමා ආච්චිගේ ගෙදර තිබුණේ සුවඳ මල් පෙරුණු ලස්සන වත්තක් මැද. ආච්චි නිලු දුවගෙන ගිහින් ආච්චිව තුරුණු කරගත්තා. ගේ ඇතුළට ගියාම කුස්සියෙන් රසවත් කැවිලි සුවඳක් ආවා. ඒ සුවඳ මැද මුල්ලක තිබුණු තිරිසන වංගෙඩියක් සහ මෝල් ගහක් නිලුව දැක්කා. ඒකේ ලස්සන මල් කැටයම් කරලා තිබුණා. ආච්චි මේක හරිම ලස්සනයි. ඔහු කිව්වා. සෝමාච්චි hina වෙලා කිව්වා ඒක අපේ පරම්පරාවෙන් එන රහසක් දුවේ. ඒක නිකම්ම නිකම් වංගෙඩියක් නෙවෙයි. ඒක මැජික් එකක්. මැජික්? නිලු කුදුමෙන් ඇහුවා. "ඕ අපි මේකට මොනවා හරි දාලා හොඳින් ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙනවා." ආච්චි රහසින් වගේ කිව්වා. එදා හවස නිලුගේ යාළුවා සමන් දුකෙන් වගේ ආවා. එයාගේ ලස්සන සරුංගලය උස ගහක අත්තක පැටලිලා. "අනේ මගේ සරුංගලේ" සමන් ඉකි ගැසුවා. නිලුට එකපාරටම මැජික් වංගෙඩිය මතක් වුණා. එයා ආච්චිත් එක්ක කුස්සියට දිව්වා. "ආච්චි අපි සමන්ට උදව් කරමු." ආච්චි වත්තෙන් සුවඳ හමන සුදු මලක් කඩාගෙන ආවා. "හරි මේ මල වංගෙඩියට දාලා පුංචි උදව්වක් ඕඩේ කියලා කියමු." ආච්චි කිව්වා. ඊට පස්සේ උළඟට පියාඹන්න පුළුවන් පුංචි කුරුල්ලෙක් ගැන හිතන්න. නිලු ඇස් දෙක පියාගෙන හිතුවා. දෙන්නම එකට පුංචි උදව්වක් ඕනේ කිව්වා. වංගෙඩියෙන් රන්වන් පාට එළියක් විහිදිලා මල් සුවඳ කුස්සිය පුරා පැතිරුණා. එළිය මැකී යද්දි පුංචි තිරිසන නිල් කුරුල්ලෙක් වංගෙඩිය උඩ වාඩි වෙලා හිටියා. පුංචි කුරුල්ලා ජනේලේ නිගින්ලා ගිහින් ගහේ අත්තක තිබුණු සරුංගලේ නෝල කටින් අල්ලගෙන පරිස්සමට පහළට ගෙනාවා. සමන්ගේ දුක සතුටට පෙරළුණා. "ගොඩක් ස්තුතියි" සමන් කෑ ගැසුවා. එදායින් පස්සේ නිලෝ දැනගත්තා එයාගේ ආච්චිගේ ලොකුම මැජික් එක ආදරය සහ අනිත් අයට උදව් කරන එක කියලා. එයා ආච්චිව තවත් තදින් බදාගත්තා.